ඉතින් අද දවසේදී අපි සුවිශේෂ කෙනෙක් ඔබට මුණ ගැස්සනවා. ඔබ පුදුම වේවි අපි වයසත් ඔහුගෙන් විමසා දැනගනිමු. මෙන්න MAM Passion Mart ආයතනයේ හිමිකරුතුමා. ඒ කියන්නේ හොඳ බෙනිෆිට් එකක් කස්ටමර්ලට දෙන්න තමයි අපි ඉම්පෝට් පැත්ත අපේ ක්වොලිටි එක 100% අපි මේන්ටේන් කරන්නේ. ඒ තාත්තගේ නම අක්රන් 100% අපේ ක්වොලිටි තමයි මේන්ටේන් කරන්නේ. ශාඛා කීයක් අයිතිද? නිගම නිවුස් සේවය පිළිබඳව කොහොමද විස්තර කරන්නේ? හිතපුවටත් වඩා ලොකු දෙයක් අපිට ඔයාලගෙන් ඇත්තටම වුණා. ඔබතුමාගේ වයස කීයද? මගේ වයස ඉස්තරම්ම මාදිලියේ සලුපිලි සොයන ඔබ මීගමුවට ආවොත් මීගමුවේ පිය නැගිය යුතු එකම ස්ථානයේ අපි රැඳී සිටින්නේ. අපිත් ළඟ දින දෙකකදී වතාවත් දෙකකදී අවසර දෙකකදී මීගමුවට ආ වෙලාවේ MAM Passion Mart වෙත එන්නට අමතක කළේ නැහැ. MAM Passion Mart ආයතනයේ විවිධ සංකල්ප රැසකින් යුතුව ඔබ අතරට මේ ගත වුණු කාල පරාසය තුලම ඉතාමත් ආදරයෙන් සෙනෙහසින් සහ විශ්වාසයෙන් ලං වෙච්ච සුපිරි මට්ටමේ රෙදිපිලි අලවි සලු මාලිගයක්. ඉතින් නිගම නිවුස් අපි සමග රැඳෙන ඔබ මෙම ආයතනයේ හිමිකරුවන් කවුද? මෙම ආයතනයේ දැක්ම කුමක්ද? මෙම ආයතනයේ මේ විදිහේ වැඩ ගොඩක් පාරිභෝගිකයන් වෙනුවෙන් කරන්නේ කොහොමද කියන ප්‍රශ්න රැස අපෙන් විමසා සිටියා. ඉතින් අද දවසේදී අපි සුවිශේෂ කෙනෙක් ඔබට මුණ ගැස්සනවා. මෙන්න MAM Passion Mart ආයතනයේ හිමිකරුතුමා අද දවසේදී අපි ඔබට හඳුන්වා දෙනවා. සුබ දවසක් වේවා ඔබතුමාට. මුලින්ම කැමැති දැනගන්න අපි වෙනුවෙන් මේ නිගම නිවුස් ශ්‍රාවකින් ප්‍රේක්ෂකයන් වෙනුවෙන් නිගම නිවුස් එක්ක ඉන්න මේ තරුණියෝ විමසනවා අහනවා කැමැති දැනගන්න තරුණ කෙනෙක් විදියට වයස කීයද? දැනට වයස මගේ 21යි. නමත් අපි සඳහන්. අයාස් අක්‍රම් මහතා වයස අවුරුදු 21ක තරුණ මහතා තමයි මෙම MAM Passion Mart ජාලාවේ අයිතිකරු හිමිකරු විදිහට කටයුතු කරන්න. සංකල්ප රැසකින් MAM Passion Mart ආයතන විශේෂයි. නිගම්බු නිවුස් අපි නිගම්බු TV අපි MAM Passion Mart ආයතනයට පැමිණීමේදී විමසීමේදී පැහැදිලි වෙනවා පාරිභෝගික අදහස් වලින් මේ ඊටාම විශිෂ්ට සංකල්ප රැසකින් පාරිභෝගිකින් වෙත සත්කාර කරන ආයතනයක් විදිහට concept ගොඩක් තියෙනවා. මොකක්ද මේ ආයතනයේ දැක්ම? ඇත්තටම අපි බලන්නේ බොහෝ දුරට කියන්නේ මේන්ලි අපි 100% අපේ ක්වොලිටි තමයි මේන්ටේන් කරන්නේ. වැඩි දුරම අපි අපේ ෂෝරූම් දෙකේම ගත්තොත් ඉම්පෝට් තමයි අපේ මේන් තින්. ඒ ඉම්පෝට් යන්නේ හේතුව වෙලා ගන්න මිලකට හොඳ වටිනාකමක්. ඒ කියන්නේ හොඳ බෙනිෆිට් එකක් කස්ටමර්ලට දෙන්න තමයි අපි ඉම්පෝට් පැත්ත අපේ ක්වොලිටි එක 100% අපි මේන්ටේන් කරන්නේ. ඒකයි අපේ ඉස්සරහා ෆියුචර් කන්සෙප්ට් එකත් දැනටත් එහෙමයි අපේ කන්සෙප්ට් එක යන්නේ. අයශ් මහත්මයාටගේ කරුණ වලට අමතරව මම ඔබට සඳහන් කරනවා මේ දිනවල මේ මාසේ 15 වෙනිදා වෙනකන් 120ක් දක්වා ඩිස්කවුන්ට් නැත්නම් වට්ටම් හිමි වෙනවා. ඒ වගේම පහුගිය කාලවල එකක් ගත්තොත් අනිවාර්යයෙන්ම කීයක් දුන්නද ප්‍රී? buy one get one free එක අපි ඔෆර් එකක් කරා අපි. ඒකත් අපිට හොඳ සක්සස් එකක් වුණා. එයත් මෙම ආයතනයේ ප්‍රධාන මෙහෙවරක් බවට පත් වුණා. තව කාලේ ඉදිරි කාලෙදී තව ගොඩක් දේවල් වෙයි. ඉතින් ආයුෂ් මහත්තයාට අපි දිගාසිරි පතන ව්‍යවසායකයෙක්, දක්ෂයෙක්, සූරයෙක් කැමැති දැනගන්න ආයුෂ් මහත්මයා MAM Passion Mart ජාලාවට ශාඛා කීයක් අයිතිද? දැනට අපිට බ්‍රාන්ච් දෙකක් තියෙනවා. එකක් හලාවත අපේ ෆස්ට් බ්‍රාන්ච් එක. දෙවෙනි බ්‍රාන්ච් එක නෙගම්බුවල. ඉතින් අපි ඉස්සරහට තව කීප කාලයකින් තුල අපි ඇත්තටම මේ කුරුණෑගල බ්‍රාන්ච් එකක් ඕපන් කරන්න තමයි අපි දැනට ප්ලෑන් එකේ ඉන්නේ. ඒ සඳහා තමයි අපි වැඩ කටයුතු යන්නේ මේ දවස්වල. දැනට ශාඛා දෙකයි. තව එකක් ඉදිරිය ඔබ වෙනුවෙන් එය කුරුණාගල ඇතුගල් පුරවරයේදී විවෘත වන බවයි එතුමා සඳහන් කරන්නේ. මට කියන්න ආයුෂ් මහත්මයා ඔබතුමා මුණ ගැහුණාට පස්සේ ඇත්තටම මේ ප්‍රශ්න අහන්න නැතුව යන්න දෙන්න හිතෙන්නේ නැහැ. මෙම ආයතනයේ සේවකින් කී දෙනෙක් වැඩ කරනවද? නෙගම්බු බ්‍රාන්ච් එක ගත්තොත් අපේ දැනට ස්ටාෆ්ලා 85ක් ඉන්නවා. ඒ කියන්නේ හලාවත ශාඛාවේ චිලව් ෂෝරූම් එකේ අපේ දැනට ස්ටාෆ් 30ක් ඉන්නවා. හරි. මෙම ශාඛාවේ කළමනාකරු හසන් රෙදිපිලි අලෙවි ලෝකේ කොච්චර අත්දැකීම් තියෙනවද? අවුරුදු 12ක් තියෙනවා. අවුරුදු 12ක අත්දැකීම් සහිතව මේ 75ක් 80ක් 90ක් වෙච්ච සේවකයන් හසුරවන එක අපහසු නැද්ද? අපහසු තමයි. හැබැයි ඒකේ දක්ෂතාවයෙන් පුළුවන් අපිට කරගන්න. එවන් වූ සූරයින් දක්ෂයින් යම් ආකාරයෙන් කිව්වොත් මේ දක්ෂයින්ගෙන් සැදුණු තැනක් MAM Passion Mart. ආයුෂ් මහත්මයා ඔබතුමන්ලාගේ මෙහෙවර එක පැත්තකින් පුජ්‍යලිකව ඔබතුමන්ලා MAM Passion Mart ගොඩනගාගෙන මින් ඉදිරියට යනවා. රටක් විදියට ගත්තාම ඔබවන් දක්ෂයින් රටට වැදගත් වෙනවා. මොකද 80කට 90කට රැකියා දෙන එකම ලොකු සේවයක්. නැත්නම් ඒ බර රටටයි ඉතිරි වෙන්නේ. කැමැති දැනගන්න ඔබ වගේම
පියා පිළිබඳව දැනගන්න කැමති තාත්තගේ නම සඳහන් කරමු. තාත්තගේ නම අක්රන්. එයා තමා ඒ කියන්නේ මේක ස්ටාර්ට් එකේම එයා තමා අපි පටන් ගත්තේ. එයා තමා ඒ කියන්නේ එයාගෙන් හැදිච්ච දෙයක් තමයි MM එක. MM ජාලාවේ පළමුණු ශාඛාව හලාවතු විවෘත කෙරුණා. මීට අවුරුදු කීයකට පෙර ආතුවද? අවුරුදු 2කමාරකට කලින්. ඊටම කෙටි කාලයක් තුළ දිගු ගමනක් ආයතනයක් විදිහට මේ සඳහන් කරන්න පුළුවන්. කැමැති දැනගන්න අපේ ප්‍රේක්ෂකයන් ශ්‍රාවකයන් වෙනුවෙන් මොකද MM ෆැෂන් මාර්ට් ආයතනයේ ගොඩක් ආදරය කරන අය ඉන්නවා. මීළඟ නුදුරු ශාඛාව කොහෙද විවෘත කරනවා කියලා කිව්වේ? කුරුණෑගල. ඇතුගල් පුරවරේ. අපි ප්ලෑන් කරනවා. ඉතින් ඒ කියන්නේ වන් ඇන්ඩ් ඔන්ලි විදියට මොනවා හරි අපි හොඳ මෝල් ටයිප් එකක බිල්ඩින් එකක් තමයි ප්ලෑන් කරන්නේ. දැනට අදහස් කර තිබෙන පරිදි හෝ සැලසුමේ සඳහන් වන පරිදි තට්ටු කීයක් තියෙනවද? තට්ටු වලින් ගත්තොත් තට්ටු ෆ්ලෝස් 6කට වගේ ගන්නවා. 2029ට පෙර ආතුව ඒ ඉදිවේවිද? ඔව්. වසර 3ක් වන් කාලයක් ඇතුළත ඒ ඉදිකිරීමට බලාපොරොත්තු වෙනවා. මහල් 6කින් යුතු සුපිරි සලුපිලි මාලිගය ඉදිකිරීමට නියමිතව තිබෙන්නේ ඇතුගල් පුරවරයේ. එසේනම් දක්ෂයෙක්, තරුණයෙක්, සූරයෙක් එතුමා අයාෂ් මහත්මයාට අපි සුබ පතනවා. විශේෂයෙන්ම නිගම්බු නිවුස් නිගම්බු ටීවී පිළිබඳව විශ්වාස කරලා අපෙන් ලබාගත් සේවය පිළිබඳවත් එතුමාට පැසසුමක් තියෙනවා. අයාෂ් මහත්මයාට කියන්න පුළුවන්කමක් තියෙනවා නිහතමානීව. ගිය වරද ඔබේ ආයතනයේ මේ විශේෂ වැඩසටහන පිළිබඳව රටට කිව්වේ නිගම්බු නිවුස් අපි. නිගම්බු නිවුස් සේවය පිළිබඳව වචනකින් දෙකකින් කොහොමද විස්තර කරන්නේ? අනිවාර්යෙන් අපිට ලොකු සපෝට් සහයෝගයක් අපිට හම්බ වුණා. ඒ කියන්නේ ඇත්තටම අපි හිතපුවටත් වඩා ලොකු දෙයක් අපිට ඔයාලගෙන් ඇත්තටම වුණා. මෙතනින් එහාට අහන්න ගොඩක් දේවල් තිබුණා. කිසි දෙයක් අහන්න නැහැ. ලොකු සහයෝගයක් ලැබුණා. හිතුවටත් වැඩිය සහයෝගයක් නිගම්බු නිවුස් ආයතනය විසින් හිමි වුණා කියන ප්‍රතිචාරය ඇති වෙහෙසටපත් කරන්න බොහෝ කරුණු කාරණා රැසක් එක්ක අලෙවි සහ මේ මූල්‍ය කටයුතු රැසක නියැලලා හිද්දී තමයි මේ ඇත්තටම එකගෙන ආවේ. මූල්‍යමය කටයුතු රැසක් එක්ක තමයි කළමනාකාරතුමත් එක්ක හිටියේ. ඉතින් ඔබතුමාට අපි දිගාසිරි පතනවා සුබ පතනවා. ඉදිරියේ කරගෙන යන සෑම සීල කටයුත්තන් සර්ව අපකාරයෙන් සාර්ථක වේවා.